කලින් එපිසෝඩ් එකේ අවසානයේදී අපි දැක්කේ ජීවන්ට එයාගේ සැමියා දෝ හ්යුන්සූ කියලා සැකයක් හිතෙන තවත් සාක්ෂි හම්බ වෙනවා. ඒ තමයි හ්යුන්සුගේ පරණ බඩු වගේක් තිබ්බ බෑග් එක. ඒ බෑග් එකේ තිබිලා එයාට එයාගේ සැමියා පොඩි කාලේ පාවිච්චි කරපු කැසට් ප්ලේයර් එකක් හම්බෙනවා. තමන්ගේ සැමියා අවුරුදු ගාණක් තිස්සේ තමන්ට මොකක්ද ලොකු රහසක් හංගනවා කියලා. ඉතින් තමන්ගේ සැමියා ඇත්තටම කවුද කියන ප්‍රශ්නයත් එක්ක ජීවන් ලොකු මානසික පීඩනයකින් ඉන්නකොට තමයි කතාව අවසන් වුනේ. තමන් අවුරුදු 14ක් තිස්සේ ආදරය කරපු තමන්ගේ දරුවගේ තාත්තා ඇත්තටම දාම ඝාතකයෙක්ගේ පුතෙක් කියලා දැනගත්තාම බිනිදකට මොනවා හිතෙයිද? ඒ විතරක් නෙවෙයි. එයා ජීවත් වෙන්නේ එයාගේ ඇත්ත අනන්‍යතාවයෙන් නෙවෙයි වෙනම කෙනෙක්ගේ නමකින් කියලා දැනගත්තාම ඒ ආදරය ඒ විශ්වාසය එහෙමම තියෙයිද? අද කතාව පටන් ගන්නෙ ජීවන්ගේ හිතේ තියෙන මේ ප්‍රශ්න ගොඩත් එක්ක. එයා ඇත්තටම තමන්ගේ සැමියාව නීතියට පාවලා දෙයිද? නැත්නම් මේ හැමදේම දැනත් නොදන්නවා වගේ ඉඳලා තමන්ගේ පවුල රැකගන්න උත්සාහ කරයිද? අපි බලමු අද කතාවේ මොකද වෙන්නේ කියලා. RTLK Girl YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යන් Flower of Evil කතා මාලාවේ 8 වෙනි එපිසෝඩ් එකට. බෙක් මන්වු හීසොන්ව එක්කගෙන ගිහින් ඇත්ත විස්තරේ කියනවා. එයා කියනවා ඇත්තටම කාර් එක හැප්පුණේ හීසොන්ගේ ඇඟේ නෙවෙයි. හීසොන් පාරට තල්ලු කරපු නිසා කාර් එක පැත්තකට කපන්න ගිහින් අනතුරක් වෙලා කාර් එකේ හිටපු කෙනා කෝම තත්ත්වයකට පත් වුණා කියලා. ඒ කෝම එකේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි තමන්ගේ එකම පුතා බෙක් හීසොන් කියලා. එයා හෙලි කරනවා. මේ වෙනකොට බෙක් මන්වූ කියන්නේ රෝහලක අධ්‍යක්ෂකවරයෙක්. තමන්ගේ පුතා කෙනෙක්ව හප්පලා කෝම එකට ගියා කියන එක එයාගේ කීර්ති නාමයට ලොකු කැලලක්. අනික් පැත්තෙන් දෝ හ්යුන්සු කියන්නේ දාම ඝාතකයෙක්ගේ පුතෙක් විදිහට පොලිසිය හොයන කෙනෙක්. ඉතින් බෙක්මන්නු හීසොන්ට යෝජනාවක් ගේනවා. ඔයා මගේ පුතා බෙක් හීසොන් විදිහට ජීවත් වෙන්න. එතකොට ඔයාට අලුත් ජීවිතයක් ලැබෙනවා. මට මගේ පවුලේ ගෞරවේ රැකගන්න පුළුවන් කියලා එයා කියනවා. හීසොන්ට මේ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. එයාටත් ඕන කරලා තිබුණේ එයාගේ අතීතයේ මිදිලා අලුත් ජීවිතයක් පටන් ගන්න. ඒ නිසා එයා මේ යෝජනාවට එකඟ වෙනවා. බෙක් මන්වු එයාට බෙක් හීසොන්ගේ ජීවිතේ විස්තර එයාගේ පුරුදු කැමති අකමැති දේවල් යාළුවන්ගේ නම් මේ හැම දෙයක්ම තියෙන ෆයිල් වගේක් දීලා මේ හැමදේම මතක තියාගන්න කියලා අණ කරනවා. එදා ඉඳන් දෝ හ්යුන්සූ කියන කෙනා සමාජයේ මැකිලා ගිහින් බෙක් හීසොන් කියන නමින් අලුත් කෙනෙක් ඉපදෙනවා. කතාව ආයෙත් වර්තමානයට එනවා. දෝ හ්යුන්සූ වාර්තාකරු කිම් උන්ජින්ගේ ගෙදර ඇවිත් ඉන්නවා. ඒ දෙන්න කතා කරන්නේ හ්යුන්සුගේ අක්කා දෝ හේසුව හොයාගන්න විදිහක් ගැන. මොජින් කියනවා එයා අක්කව හොයාගන්නම්. ඒත් ඊට කලින් එයාට හීසොගෙන් දැනගන්න ඕන ඇත්තටම අවුරුදු 18කට කලින් ගමේ ප්‍රධානියා මැරුවේ කවුද කියලා. හීසෝ ඒකට කෙලින් උත්තරයක් දෙන්නේ නෑ. ඒ වෙනුවට එයා මෝජින්ට තවත් වැඩක් පවරනවා. ඒ තමයි එයාලගේ තාත්තගේ අන්තිම ගොදුර උන ජූන් මීසොක්ගේ නඩුව ගැන ආයෙමත් හොයන්න කියලා. මොකද ඒ නඩුවේ සමහර විස්තර තාත්තගේ අනිත් මිනි මැරුම් එක්ක ගැලපෙන්නේ නෑ කියලා හීසොන්ට සැකයක් තියෙනවා. ජීවොන් එයාගේ සගයත් එක්ක කතා කර ඉන්නකොට එයාට පරණ නඩුවකදී හම්බුණු කොල්ලෙක්ව කිම් ඉන්සෝව ආයෙමත් මුණ ගැහෙනවා. ඒ කොල්ලා දැන් නරක යාළුවෝ එක්ක එකතු වෙලා වැරදි පාර යනවා. ඒත් එයා ජීවොන්ට කියනවා එයාට එයාගේ අතීතය ගැන පසුතැවීමක් තියෙනවා. එයාට ඕනේ හොඳ කෙනෙක් වෙන්න කියලා. මේ සිදුවීම ජීවොන්ගේ හිතට හොඳටම වදිනවා. එයා කල්පනා කරනවා මිනිස්සුන්ව වෙනස් කරන්නේ එයාලා මුහුණ දෙන අවස්ථා සහ පරිසරය නේද? එහෙමනම් තමන්ගේ සැමියාත් ඇත්තටම වෙනස් වෙච්ච කෙනෙක් වෙන්න බැරිද? එයා ඇත්තටම හොඳ කෙනෙක් වෙන්න උත්සාහ කරනවා වෙන්න බැරිද කියන ප්‍රශ්නය එයාගේ හිතට එනවා. මේ අතරේ කිම් උන්ජින් දෝ හේසුව හොයාගන්නවා. එයා
ඇයට කතා කරලා එයාගේ මල්ලි හියුන්සෝට එයාව හම්බ වෙන්න ඕන කියලා කියනවා. ඒ දෙන්නගේ හමුවීම එදා රෑ 7ට පාළු ගොඩනැගිල්ලක හම්බෙන්න තීරණය කරනවා. අවුරුදු 18කට පස්සේ අක්කයි මල්ලි මුණ ගැහෙන්න යන මොහොත දැන් උදා වෙලයි තියෙන්නේ. ජීවොන්ගේ පොලිස් ස්ටේෂන් එකේ එයාලගේ කණ්ඩායමට අලුත් නඩුවක් බාර දෙනවා. ඒ තමයි අවුරුදු ගානකට කලින් වැහිලා ගියපු යෙන්ජු නගරේ දාම ඝාතන සිද්ධිය ආයෙමත් විමර්ශනය කරන්න කියලා. ඒ කියන්නේ දෝමින්සොක්ගේ නඩුව. මේක ඇහුව ගමන් ජීවොන්ගේ මූණ කළු වෙනවා. එයා දන්නවා මේ නඩුව කෙලින්ම සම්බන්ධ වෙන්නේ එයාගේ සැමියා දෝ හින්සුට කියලා. තමන්ගේම අතින් තමන්ගේ සැමියාගේ අතීතයේ හාර අවසන්න වෙන එක ගැන එයා ගොඩක් කම්පනයකට පත් වෙනවා. හීසෝ දෝ හේසු හම්බෙන්න එනවා. හැම තැනම අඳුරුයි. එතන යාගේ අක්කා දෝ හේසු ඉන්නවා. අවුරුදු 18කට පස්සේ තමන්ගේ මල්ලිව දකින හේසුගේ ඇස්වල කඳුළු පිරීලා එයා දුවගෙන ඇවිල්ලා හීසව තදින් බදා ගන්නවා. ඒක හරිම සංවේදී මොහොතක්. බෙක් හීසෝන්ගේ දෙමාපියන්ගේ ගෙදර ගෝන්මීජා එයාගේ මිනිබිරි ඉයුන්හාට කෑම හදලා දෙනවා. ඉයුන්හා හරිම ආසාවෙන් ඒ කෑම කනවා. අවුරුදු ගානකට පස්සේ ගෝන්මීජගේ මූණේ හරිම සතුට හිනාවක් ඇඳෙනවා. තමන්ගේ ඇත්ත පුතා කෝමෙකේ ඉන්න දුක ආස්සේ මේ බොරු පුතාගේ දරුවා එක්ක ගත කරන පුංචි වෙලාව එයාට ලොකු සැනසීමක් ගෙනහැල්ලා දෙනවා. ඒත් ඒ සතුට වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. ගෙදරට එන බෙක්මන්වෝ තමන්ගේ බිරිඳ සතුටින් ඉන්නවා දැකලා හොඳටම බනිනවා. අපේ ඇත්ත පුතා ඇඳකට වෙලා මැරීගෙන ඉද්දි ඔයාට කොහොමද මෙහෙම hina වෙලා ඉන්න පුළුවන් කියලා. එයා සැරෙන් අහනවා. මේ සිදුවීමෙන් අපිට පේනවා මේ ගෙදර ඇතුලේ තියෙන පීඩනය නොසන්සුන්කම කොයිතරම්ද කියලා. මේ වෙලාවේ යුන් ගෙදර වැඩ කරන කෙනා පස්සෙන් යනවා. ඒ ගෘහ සේවිකාව යන්නේ ඇත්ත බෙක් හීසොන්ව කොම තත්ත්වයෙන් බලාගන්න හදලා තියෙන රහස් කාමරේ පැත්තට. යුන් සෙල්ලමට වගේ එයා පස්සෙන් යනවා. ඇය ඒ කාමරේ දොර අරින්න ඔන්න මෙන්න තියෙද්දි තමයි ගෝන්මීජා ඇවිල්ලා යුන්හාව එතනින් අරගෙන යන්නේ. තව පොඩ්ඩේ ගෙදර ලොක්කුම රහස එළි වෙනවා. හේසු තාමත් ඉන්නේ හුන්සුට තුරුල් වෙලා. හැබැයි දැන් එයා ටිකක් සංසුන් වෙලා වගේ. එයා හියුන්සුගෙන් අහනවා එයාගෙන් ප්‍රශ්න කරන්න ආපු පොලිස් නිලධාරිනියව මතකද කියලා. හුන්සු එයාගේ බිරිඳ චාජීවොන් කියලා කියද්දි හේසු පුදුම වෙනවා. තමන්ගේ අක්කව හොයාගෙන එන්න උනේ ඒ නිසා කියලත්. දැන් එයා තුනී අයිස් තට්ටුවක් උඩ ඇවිදිනවා වගේ ජීවිතයක් ගත කරන්න කියලා හියුන්සු කියනවා. ඒත් එක්කම හේසු එයාගෙන් අහනවා ඔයා එයාට ආදරෙයිද කියලා. මේ ප්‍රශ්නේ අහගෙන ඉන්න ජීවොන්ට දැනෙන්නේ පුදුම නොයිවිසිල්ලක්. එයා හුස්ම නොගෙන වගේ ඒ පිළිතුර එනකල් බලාගෙන ඉන්නවා. ඒත් හියුන්සු දෙන්න පිළිතුරෙන් එයාගේ මුළු ලෝකයම කඩාගෙන වැටෙනවා. මේ ප්‍රශ්නෙට හීසෝ කෙලින් උත්තරයක් දෙන්නේ නෑ. එයාගේ මූණේ තියෙන්නේ කිසිම හැඟීමක් නැති හිස් බැල්මක්. එයාගේ නිහඬතාවය ඒ උත්තර නොදීම ඈත ඉඳන් අහගෙන ඉන්න ජීවොන්ගේ හදවතට පිහියකින් අනිනවා වගේ දැනෙනවා. තමන් අවුරුදු ගාණක් තිස්සේ ගොඩනගාගත්ත ආදර කතාවම එක මොහොතින් බොරුවක් කියලා එයාට තේරුම් යනවා. ඒත් ඒ දෙන්න දන්නේ නැහැ ටිකක් එහායි චාජීවොන් මේ හැමදේම බලාගෙන එයාලගේ කතාවට රහසින් සවන් දෙනවා කියලා. ඇය අහගෙන ඉන්නවා හීසෝ එයාගේ අක්කට කියනවා මම තාත්තගේ සහායකයව හොයනවා. මගේ නම නිදොස් කරගන්න. මට එයාව අල්ලගන්න ඕන කියලා. මේක ඇහුවාම ජීවොන්ට යම්තාක් දුරට සහනයක් දැනෙනවා. මොකද එයාගේ සැමියා මිනිමරුවෙක් නෙවෙයි කියලා එයාට තහවුරු වෙනවා. ඒ එක්කම මේ තරම් ලොකු දෙයක් තමන්ගෙන් හංගපු එක ගැන එයාගේ හිතේ තියෙන වේදනාව තවත් වැඩි වෙනවා. තමන් රැවටුණා කියන හැඟීමෙන් කම්පණයට පත් වෙලා ඉන්න ජීවොන් පාර දිගේ ඇවිදගෙන යනවා. එයාට එයා ගැනම පුදුම කලකිරීමක් දැනෙනවා. පාරේ කඩේක වීදුරුවකින් තමන්ගේ මූණ දිහා බලාගෙන ඇය තමන්ටම කියා ගන්නවා මම මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ කියලා. ඒත් එක්කම එයාට වීඩියෝ කෝල් එකක් එනවා. එයාගේ දුව යුන්හාගෙන්.
යුන්නා එයා අලුතින් ඇඳපු චිත්‍රයක් අම්මට පෙන්නනවා. ඒ චිත්‍රේ ඉන්නේ එයාලා සතුටින් ඉන්න පවුලක්. ඒක දැක්කහම ජීවන්ට තවත් දුක දරා ගන්න බැරි වෙනවා. එයා දුවට කියනවා අම්මි ඔයාට ගොඩක් ආදරේ කියලා. පොලිස් ස්ථානට අහපව යන ජීවොන් එතන සාක්ෂි විදිහට තියලා තිබුණු කලිම් නම්සුන්ගිල්ගේ ගෙදරින් හම්බුණු හියුන්සුගේ බඩු ටික දාපු බෑග් එක එළියට ගන්නවා. එයා ඒ බෑග් එකත් අරගෙන කවුරුත් නැති පාළු තැනකට යනවා. එතනදී එයා ඒ බෑග් එකේ තිබුණු හැමදේම හියුන්සුගේ පරණ කැසට් ප්ලේයර් එක මාළු යතුර හැමදේම එළියට අරන් ගිනි තියලා දානවා. ගින්නෙන් ඒ දේවල් දැවිලා අළු වෙලා යන විදිය එයා අඬාම බලාගෙන ඉන්නවා. මම ඔයාට බෙක් හීසම් විදිහට ජීවත් වෙන්න දෙන්නම්. ඇය Tamanටම මුමුණ ගන්නවා. ඒ කියන්නේ එයා හියුන්සුව අත්තඩංගුවට නොගෙන එයාගේ රහස දිගටම රහසක් විදියට තියාගන්න තීරණය කරනවා. හියුන්සු හේසු සහ මූජින්ගේ ගෙදරට එකතු වෙලා ඉන්නවා. දැන් එයාලගේ එකම අරමුණ වෙලා තියෙන්නේ එයාලගේ තාත්තගේ අපරාධවලට උදව් කරපු සහායකයව හොයාගන්න එක. හේසු උත්සාහ කරනවා එදා අවමගුල දවසේ එයාට මාළු යතුර දීපු මිනිස්සයව මතක් කරගන්න. ඒ මිනිස්සයා තොප්පියක් දාලා හිටපු නිසා හරියට මූණ මතක නෑ කියලා හේසු කියන්නේ. ඒත් ඒ මිනිස්සයා අනිත් හැමෝටම වඩා වැඩියෙන් ඇඬුවා කියලත් එයාට හරිම කරුණාවන්ත කටහඬක් තිබුණා කියලත් ඇයට මතකයි. ඒ වගේම ඒ මිනිස්සයා නිදාගෙන හිටපු හියුන්සු දිහා බලලා එයා ගැන මට දුකයි. එයාගේ අනාගතේ දරුණු පාරක යන්න නියමිතයි කියලා කිව්වා කියලත් හේසුට මතක් වෙනවා. හියුන්සු ජූන් මීසුක් කියන අතුරුදහන් වුණ ගෑනු කෙනා ගැන හිතන්න පටන් ගන්නවා. එයාගේ මහත්තයා කිව්වේ එයා රණ්ඩු වෙලා ගෙදරින් ගියා කියලා. ඒත් හියුන්සුට ඒ කතාව විශ්වාස නැහැ. එයා කියනවා එයාගේ තාත්තා සත්තු අල්ලන්න උගුල් අටවෙනවා වගේ මිනිස්සුන්ටත් උගුල් අටවන්න ඇති කියලා. ජූන් මීසුක් නිකම්ම ගෙදරින් ගියා නෙවෙයි. තාත්තා ඇට වූ උගුලකට අහුවෙන්න ඇති කියලා හියුන්සු අනුමාන කරනවා. ඒ කියන්නේ මිනිමරුම් වලට හවුලුණු සහායකයා ජූන් මීසුක් ගෙදරින් යන්න පොළඹවන්න ඇති. මේ අලුත් තොරතුරුත් එක්ක එයාලගේ විමර්ශනයට අලුත් පැත්තක් එකතු වෙනවා. පොලිස් ස්ටේෂන් එකේදී ජීවොන්ගේ කණ්ඩායම දාම ඝාතන නඩුව ගැන සාකච්ඡා කරනවා. ජේෂ්ඨ රහස් පරීක්ෂක චෝයි ජේසප් අලුත් නියාමයක් ඉදිරිපත් කරනවා. එයා කියනවා දෝ මින්සොක්ට අනිවාර්යෙන්ම ඝාතකයෙක් ඉන්න ඇති. ඒ වගේම එයාගේ පුතා දෝ හියුන්සු ඒ ඝාතකයාගේ මූණ දකින්න ඇති. ඒ නිසා තමයි සහායකයා තාමත් දෝ හියුන්සුව මරන්න හොයන්නේ කියලා. මේක ඇහුණ ගමන් ජීවොන්ගේ ඔළුව කැරකෙනවා වගේ වෙනවා. එයාට එක පාරටම හැම දේම පැහැදිලි වෙනවා. එයාගේ සැමියාට තර්ජනයක් තියෙනවා නම් ඒ අනිවාර්යෙන්ම මේ සහායකයාගෙන්. සමහර විට හියුන්සු තමන් කවුද කියලා නොදැන ඒ සහායකයව මුණ ගැහිලා පවා ඇති. තමන්ගේ සැමියා ඉන්නේ ලොකු අනතුරක කියලා තේරුම් ගන්න ජීවොන් එයාට අනතුරු අඟවන්න ඕනකමට කිසිම කෙනෙක්ට මුකුත් නොකිය පොලිසියෙන් එළියට දුවගෙන යනවා. මේ වෙලාවේ හදිසියෙම මූජින්ගේ ගෙදර දොරේ සීනුව නාද වෙනවා. මූජින් හිතන්නේ එයා ඕඩර් කරපු පීස් එක ඇවිල්ලා කියලා. ඒ දොර ඇරියාම එයා දකින්නේ තමන් කවදාවත් බලාපොරොත්තු නොවුණු කෙනෙක්. ඒ චාජීවොන් එයා මූජින්ට කන්න පීස් අරගෙන ඇවිත්. ජීවොන්ව දැක්ක ගමන් මූජින්ගේ මූණ කළු වෙනවා. එයාට හිතාගන්න බෑ දැන් මොකද කරන්න කියලා. ඇතුලේ ඉන්න හියුන්සුයි හේසුයි ඒ දෙන්නටත් මේ හඬ ඇහිලා ගල් ගැහෙනවා. ජීවොන් ඇතුළට එන්න හදද්දි මූජින් ඉක්මනට එයාව නවත්තලා තමන්ට අමුත්තෙක් ඉන්නවා කියලා බොරුවක් කියනවා. ජීවොන් එතනින් යන්නේ නැතුව ඉන්න නිසාන් තමන් අහුවේ කියන බයටත් හියුන්සුට දරුණු පපුවේ වේදනාවක් හැදෙනවා. එයාට හුස්ම ගන්නත් අමාරු වෙනවා. වේදනාව දරා ගන්න බැරිම තැන හියුන්සු හැංගිලා හිටපු කාමරේ එළියට එනවා. ඒත් එක්කම එයා ඉදිරියේ හිටගෙන ඉන්නේ තමන්ගේ බිරිඳ චාජීවොන්. දෙන්නගේ ඇස් එකට හමු වෙනවා. ජීවොන්ගේ මූණේ තියෙන්නේ පුදුමය, කම්පනය සහ වේදනාව එකට මුසුණු හැඟීමක්. හියුන්සුගේ මූණේ තියෙන්නේ තමන් අහුණා කියන බය සහ කලබලය. මේ සිදුවීම් එක්ක කතාවේ තවත් පැත්තකින් බෙක් හීසොන්ගේ ගෙදරත් වෙන්නේ හිතා ගන්න බැරි දෙයක්. මෙච්චර කාලයක්
කෝමේකේ ඉන්න තමන්ගේ ඇත්ත පුතාව බලාගෙන ඉන්න එක ගෝන් මීජට තවත් දරාගන්න බෑ. එයාට දැනෙන්නේ පුදුම විදිහේ බලාපොරොත්තු සුන්වීමක්. එයා අඬන ගමන් කෝමේකේ ඉන්න හීසොන්ගේ මූණේ තියෙන ඔක්සිජන් මාක්ස් එක ගලවලා දානවා. ඔයාගේ දුක් විඳීම දැන් ඉවරයි. ඔයා ඉස්සෙල්ලා යන්න. මමත් ඉක්මනට ඔයා ළඟට එනවා කියලා එයා අඬන ගමන් කියනවා. ඇය තමන්ගේ පුතාට මැරෙන්න ඉඩ දීලා තමන්ගේ ජීවිතයත් නැති කරගන්නයි හදන්නේ. ඒ වෙලාවෙම කාමරයට දුවගෙන එන බෙක්මන්නු තමන්ගේ බිනිඳව නවත්තන්න උත්සාහ කරනවා. ඒත් ඇය එයාව තල්ලු කරලා දානවා. ඒ දෙන්න අතරේ පොර බැදීමක් ඇති වෙන වෙලාවේ එයාලා දෙන්නම දැඩි ලෙස කම්පණයට පත් වෙන දෙයක් දකිනවා. සොසන ආධාරක යන්ත්‍රයක් නැතුවත් ඇඳේ ඉන්න නියම බෙක් හීසොන් තනියම හුස්ම ගන්න පටන් අරන්. ඒත් එක්කම එයාගේ ඇස් ඇරෙනවා. අවුරුදු ගාණක් කෝමේකේ හිටපු නියම බෙක් හීසොන් ආපහු සිහිය ඇවිල්ලා. මෙතනින් මේ එපිසෝඩ් එකත් ඉවර වෙනවා. අද එපිසෝඩ් එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ වගේ අලුත් එපිසෝඩ් එකක් අරන් එනකම් මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.